with Seno Diary YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද ඉතින් සෙනසුරාදා දවස. ඉතින් මුලින්ම මූණ හොදලා ඊට පස්සේ දත් මැදලා උදේට බතුත් කාලා දැන් මේ ලේස්ති වෙන්නේ. අද ඉතින් ගෙදර ගෙවෙන අන්තිම දවස. ඒ කියන්නේ මාසයක්ම නිවාඩු තිබුණා කැම්පස් එකේ. දැන් ඉතින් වැකේෂන් ඉවරයිනේ. එතකොට ඉතින් මට හෙට කැම්පස් යන්න වෙනවා. ඉතින් ඒකටත් දුකේ තමයි අද දවස ගත කරේ. ගෙදර ඉඳලා ආපහු බෝඩින් ජීවිතයට හුරු වෙනවා කියන එක ඉතින් ටිකක් අමාරු වැඩක්. මුල් කාලේ නම් ගොඩාක් පාළු දෙනුණා අම්මා නැතුව. හැබැයි දැන් ඉතින් ඒකට මම චුට්ට හුරු වෙලා ඉන්නේ. මේ ඉතින් මට මගේ ඇරිච්ච ලෙක්චර් එකක් අහන ගමන් මොකද මම අද දවස් ඇතුළත ඒක අහලා ඉවර කරන්න ඕනේ. හැබැයි ඉතින් සැරින් සැරේ නැගිට යනවා. එක දිගටම කරන්න අමාරුයි. සෙනසුරාදා කියන්නේ ඉතින් මෙහි පොළ දවස. ඉතින් මම ගෙදර හිටියොත් අනිවාර්යෙන් අම්මත් එක්ක පොලේ යනවා. කොහෙට ගියත් මෙන්න මේ දෙක තමයි මම ගහගෙන යන්නේ. ඉතින් සන් ක්‍රීම් එකයි ලිප්ස්ටික් එකයි විතරයි මම කොහෙට ගියත් ගන්නේ. ඉතින් සෙනසුරාදා දවස ගැන කතා කරොත් අපේ තාත්තා බිසීම දවස. ඉතින් එයාට කවන්න ඒ වගේම මොන හරි හදලා අරගෙන යනවා අනිවාර්යෙන්ම සෙනසුරාදා දවසේදී. සන් ක්‍රීම් එක ගාපු නිසාමද කොහෙද අද වහින දවසක්. ඉතින් එළියට බැස්ස ගමන්ම වැස පටන් ගත්තා. අද කානිවල් එකක් තියෙනවා. මේ ඉතින් අපේ පොළ ගාවම තමයි පිට්ටනිය තියෙන්නේ. ඉතින් මං අද ඔයාලව මෙතනට එක්කගෙන යනවා. වැස්සා තමයි ඒ වුණාට මම ඔයාලව එක්කගෙන යනවා. මේ තියෙන ඉතින් අපේ සති පොළ. අනිවාර්යෙන්ම සෙනසුරාදා දවසේදී අපේ ගමේ පොළ තියෙනවා. කෝ බලන්න අම්මත් එක්ක පොළේ යන සෙට් එක. ඊට පස්සේ ඇවිල්ලා වොෂ් එකක් දාලා මම මේ ලේස්ති වෙන්නේ අර කියපු කානිවල් එක බලන්න යන්න. ඊට කලින් ලෙක්චර් එක තාම ඉවර නෑ. ගොඩක් තියෙනවා ඉතින් ලියන්න. ඒකත් බාගෙට කරලා ඔන්න මම යනවා දැන් කානිවල් එක බලන්න. මේ තියෙන ඉතින් ටිකට් පොලිම. ඒකෙත් ඉඳලා තමයි අපි ඇතුළට ගියේ. දැන් ඉතින් නටන ඉවර වෙලා ඔන්න ඕක තමයි වෙලාව. අපි කඩේකට ගිහිල්ලා තේ එකක් බොන්න. හායි දැන් වෙලාව 1:39යි. කියන්නේ 1:40යි. වොෂ් එකක් දාගෙන ආවා. වැඩ වගේක් තියෙනවා ඉවර කරන්න. ඒකත් ඉවර කරලාම නිදා ගන්න ඕනේ. මොකද මම මේ ඔන්ලයින් කෝස් එකක් කරනවා. HRM කෝස් එකක්. ඒකෝට ඒකේ වැඩත් එක්ක මේ මට ලෙක්චර් එකක් තියෙනවා අහන්න බැරි වෙච්ච. ඉතින් ඒක අද උදේ ඉඳලම අහනවා. ඉතින් අදත් ඉතින් මේකට ගියපු නිසා ඒක මගින් නතර වුණා. ඉතින් ඒකත් අහලම දැන් ඒකේ වැඩත් ඉවර කරලාම නිදා ගන්නවා. ඉතින් මම vlog එක මෙතනින් නතර කරනවා. මොකද හෙට මම මාතරේ යන්න ඕනේ කැම්පස් එකට. ඒකේ වැඩත් නිසා හෙට දවසේ ඉතින් කැම්පස් යන්න බඩු ලේස්ති කරන ඒවා ඒ ටික බලන්න ඕනේ. ඒක නිසා ඉතින් හෙට මේ ලෙක්චර් එකට එන්න වෙන්නේ නැහැ. ඒක නිසා ඔක්කොම වැඩ ටික අදම ඉවර කරනවා. එහෙනම් ඉතින් thank you so much වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා නම් සහ බැලුවට එහෙනම් ඉතින් subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. ඔයාලා කමෙන්ට් කරන්න, ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. bye bye.